ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා තවත් වීඩියෝ එකකට. අපි අද කතා කරමු මේ දවස්වල ගොඩක් අය ප්‍රශ්නයක් වෙලා තියෙන 125 segment එකේ ගන්න තියෙන බයික්ස් වලින් මොකද්ද මම තෝරගන්න ඕනේ කියලා. එතකොට මේ දවස්වල brand new bikes තුනක් තියෙනවා ඔයගලන්ට ගන්න පුළුවන්. ලක්ෂ 7-8 වගේ මුදලට අපි බලමු මොනවද මේ බයික්ස් කියලා. Hero Extreme 125R එක තියෙනවා, Bajaj Pulsar N125 එක තියෙනවා. ඒ වගේම TVS Raider 125 එක තියෙනවා. ඉතින් මෙතනදී අපි කම්පෙයාර් කරලා බලමු මොනවද මේකේ තියෙන විශේෂ දේවල් සහ මොනවද මේකේ තියෙන සමාන දේවල් කියලා පොඩ්ඩක් කතා කරලා බලමු. අන්තිමට මම කියන්නම් මොකද්ද මේක ලංකාවේ මේ දවස්වල යන මාකට් එක. කට්ටියගේ රිවිව් සහ විශේෂයෙන් ඉන්දියාවේ අය මේ බයික්ස් වලට දීලා තියෙන තැන ගැන සහ මගේ අදහස මොන බයික් එකද ගන්න ඕනේ කියලා. හරි, ඒකත් එක්ක මට කියන්න දෙයක් තියෙනවා. මගේ channel එකේ subscriber කෙනෙක් ඉන්නවා. ඒක අහම්බෙන් තමයි එයාව හම්බුනේ. එයාගේ නම ජෙරි. එයාට YouTube channel එකක් තියෙනවා. Flat Cap Cafe Racer කියලා. එයා සාහෙන්න well experienced speed records තියෙන rider කෙනෙක්. එයා පදින්නේ සාමාන්‍යයෙන් high capacity විතරයි පදින්නේ. එයා ටිකක් වයසයි. ඉතින් එයා මට සාහෙන්න support කරනවා මගේ channel එකට. ඉතින් එයා මට මේ සැරේ ලස්සන gift එකක් කියලා තිනවා. මෙන්න මේ වගේ කාර් එකක් තමයි තින්නේ. එයා USA වල ඉන්නේ. අපි බලමු මේකේ මම කලින් open කරා. මොකද ඇතුලේ තියෙන දෙයක් ජෙරිට හොඳ නැති නිසා මම ඒක පෙන්නන්නේ නැහැ. ඒක ඇත්තටම financially අපි කියමුකෝ අන්න ඒ වගේ දෙයක් ඒවලා තියෙන්නේ. ඊට අමතරව මෙන්න මේ වගේ හරිම ලස්සන ක්‍රිස්මස් කාඩ් එකක් ඒවලා තියෙනවා. ඒක ඇතුලේ ලස්සන මැසේජ් එකකුත් තියෙනවා. ඊට අමතරව එයාගේ channel එකේ ස්ටිකර්ස් දෙකක් මට ඒවලා තියෙනවා. මෙන්න මේ වගේ Flat Cap Cafe Racer කියලා. එයාගේ channel එකත් අනිවාර්යයෙන්ම කට්ටිය ඔයගොල්ලෝ බලන්න. ඉතින් thank you Jerry, you gave me the first and best Christmas gift ever, and thank you for your continuous support. I really appreciate it. As always, safe rides. ඉතින් අපි මුලින්ම කතා කරමු bikes තුනේ engines ගැන. ඉතින් මේ තුනම 125cc category එකට වැටෙන්නේ. අපි වෙනම ගත්තොත් එහෙම දශම අගයන් වලින් ගත්තොත් එහෙම Hero Extreme 125R එක 124.7cc, N125 එක 124.5යි 9cc, TVS Raider එක ගත්තොත් එහෙම 124.76cc engine එකක් තමයි bike එකට ෆීචර් කරලා තියෙන්නේ. එතකොට අපි fuel injection technology එක bikes තුනටම ඇවිල්ලා තියෙනවා. ඒක ගොඩක් හොඳ දෙයක්. fuel efficiency එක සහ fuel economy එකට ගොඩක් හොඳ දෙයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ගහන පෙට්‍රල් ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. කලින් තිබ්බේ කාබ් එකක්. කාබ් එකකින් මිදිලා මේ වෙනකොට EFI එහෙම නැත්නම් electronic fuel injection technology එකට මාරු වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරමු bike වල gears සම්බන්ධයෙන්. bikes තුනම 5 gear manual transmission එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු bikes තුනේ power එක ගැන, horse power ප්‍රමාණය ගැන. Hero Extreme 125R එකට ගියාම horse power 11ක් වගේ තමයි ජනනය කරන්නේ. Bajaj Pulsar N125 එකේදී horse power 11.8ක් ජනනය කරනවා. TVS Raider 125 එකේදී horse power 11.2ක් තමයි ජනනය කරන්නේ. එතකොට මේ ටික ගත්තම අපිට කියන්න පුළුවන් Bajaj Pulsar N125 එකේ horse power ප්‍රමාණය චුට්ටක් විතර වැඩි අනිත් bikes දෙකට සාපේක්ෂව. ඊළඟට අපි කතා කරමු torque එක සම්බන්ධයෙන්. torque එක ගත්තම Extreme 125R එකේ RPM 6500 torque එක Newton meter 10.6යි. එතකොට අපි Bajaj Pulsar N125 එක ගත්තම RPM 6000 දී Newton meter 11ක වගේ torque එකක් තමයි bike එකට දීලා තියෙන්නේ. එතකොට අපි අන්තිමට ගත්තම TVS Raider එක ගත්තම RPM 6000 දී Newton meter 11.2ක් වගේ තමයි torque එක වෙන්නේ. ඊළඟට bikes වල top speed. ඉතින් මේ bikes 125cc category එකට වැටෙන bike මේවල ඉතින් සාමාන්‍යයෙන් 100 වගේ තමයි. පැය කිලෝමීටර් 100ක් වගේ top speed එකක් තමයි bikes තුනේම තියෙන්නේ. Hero Extreme 125R එකේදී පැය කිලෝමීටර් 105. ඊළඟට අපි ගත්තොත් Bajaj Pulsar N125 එකේදී පැය කිලෝමීටර් 100. TVS Raider 125 එකේදී පැය කිලෝමීටර් 105ක් වගේ තමයි book එකේ හැටියට තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු ගොඩක්ම වැදගත් දේ මේ 125 series එකේ තියෙන bikes තුනම commute. ඒ කියන්නේ daily riding වලට ගොඩක් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන bikes තමයි මේවා. ඉතින් ඒකත් එක්ක තියෙන ප්‍රශ්නය තමයි tank එක කොහොමද කියලා. tanks ගත්තොත් එහෙම bikes තුනේම එක ළඟ යන sizes තමයි තියෙන්නේ. පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි මුලින්ම බලමු Hero Extreme 125R එකේදී tank එක ලීටර් 10යි. ඊළඟට Bajaj Pulsar N125 එකේදී ලීටර් 9.5ක tank එකක් තමයි තියෙන්නේ. TVS Raider එකේදී Extreme 125R එකේ වගේම ලීටර් 10ක tank එකක් තමයි අවිලා තියෙන්නේ. ඒ දෙක බැලුවට පස්සේ ඇත්තටම පොඩ්ඩක් විතර වැඩි ගතියක් තියෙනවා අනිත් bikes දෙකේ.
Pulse N125 එකට සාපේක්ෂව. ඊළඟට වැදගත්ම දේ fuel efficiency එක. ඉතින් මම කලින් කිව්වා මේක EFI electronic fuel injection එකත් එක්ක එන්නේ. එතකොට තව ටිකක් කාබ් එකකට වඩා හොඳට තෙල් වැඩ කරනවා. Hero Extreme 125R එකේදී ලීටරයකට කිලෝමීටර් 63ත් 66ත් වගේ හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඊළඟට අපි කතා කරමු Pulse N125 එක. N125 එකට ගියාම ලීටරයට කිලෝමීටර් 58ත් 60ත් වගේ තමයි වැඩ කරන්නේ. TVS Raid එකට ගියාම ලීටරයට කිලෝමීටර් 60ත් 67ත් වගේ වැඩ කරනවා. ඒ අතින් බැලුවම Pulse එකට වඩා TVS එකයි Hero එකයි ඉන්ධන කාර්යක්ෂමතාවය අතින් වැඩි. ඊළඟට අපි ටැංක් එක ගැන විතරක් කතා කරලා හරියන්නේ නැහැනේ. ඊළඟට සැප පහසුව. අපි සස්පෙන්ෂන්ස් ගැන කතා කරොත් එහෙම විශේෂත්වයක් තියෙනවා Hero Extreme 125R එකේ. ඒකට හේතුව Hero Extreme 125R එකේ front telescopic forks ඇවිල්ලා තියෙන මිලිමීටර් 37. එතකොට මේක Showa brand එකකින් තමයි රිලීස් කරලා තියෙන්නේ. අපි අනිත් බයික්ස් දෙකට ගියොත් එහෙම Bajaj Pulse N125 එකේ මිලිමීටර් 25 telescopic forks තමයි ෆීචර් කරලා තියෙන්නේ. එතකොට අනිත් එකට ගියාම TVS Raid එකට ගියාට පස්සේ telescopic forks තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ කැටගරි එකේ 125 කැටගරි එකේදී මේ තියෙන price point එකත් එක මම හිතන්නේ upside down forks වගේ. මොකද upside down forks වල මිල වැඩි සාමාන්‍යයෙන් telescopic forks වලට වඩා. එතකොට අපි rear suspension ගැන ගත්තම Hero Extreme 125R එකේ Showa brand එකෙන් 7 step adjustable monoshock එකක් feature කරලා තියෙන්නේ. Bajaj Pulse N125 එකේදී පිටිපස්සේ monoshock එකක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට TVS Raid එකට ගියාන් පස්සේ 5 step adjustable gas charged monoshock එකක් තමයි feature කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු ආරක්ෂාවට ගොඩක්ම වැදගත් වෙන braking ගැන. එතකොට අපි bikes තුනේම front brakes ගත්තම bikes තුනේම disc brake තමයි feature කරලා තියෙන්නේ. Hero Extreme 125R එකේදී ඉස්සරහා මිලිමීටර් 276 disc brake එකක් ඇවිල්ලා තියෙනවා single channel ABS උත් එක්ක. එතකොට ඉස්සරහා පැත්තේ විතරයි ABS තියෙන්නේ. එතකොට අපි Pulse N125 එකට ගියාම මිලිමීටර් 240 disc brake එකක් ඇවිල්ලා තියෙන්නේ. මේකෙත් ABS feature කරලා තියෙනවා. එතකොට අපි TVS Raid 125 එකට ගියාම ඉස්සරහා disc brake එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේකෙත් ABS feature කරලා තියෙනවා. අපි ඊට පස්සේ rear brakes ගැන කතා කරමු. කලින් කිව්වා වගේ මේ තියෙන price point එකත් එක්ක rear brakes disc brake ඇවිල්ලා නැහැ. bikes තුනේම drum brake තමයි feature කරලා තියෙන්නේ. ඒක ඇත්තටම ලොකු issue එකක් නැහැ. මොකද front brake disc brake ආවට පස්සේ ඇත්තටම braking side එක ගත්තම 125cc per කිලෝමීටර් 100ක උපරිම වේගයක් යද්දී මේ හොඳටම ප්‍රමාණවත්. මෙතනදී කතා කරන්න තියෙන තව දෙයක් තමයි මේක looks ගත්තම පෞද්ගලිකව මම Hero Extreme 125R එකේ look එකට මාර ආසයි. ඒකේ headlights ගත්තම මාරම ලස්සනයි. හොඳ modern look එකක් තියෙනවා. ඉතින් අපේ මේකත් ලක්ෂ 7-8 වගේ යද්දී ගොඩක් අය කැමති නැහැ. අවංකවම කතා කරොත් අර පරණ look එක තියෙන කොල්ලෝ කැමති නැහැ. සමහරලාට අර retro look එක තියෙන bikes වලට යන්න කැමති නැහැ. පොඩ්ඩක් ඒගොල්ලෝ කැමති පොඩ්ඩක් modern look එකක් තියෙන bikes වලට යනවා නම් ඉතින් ඒකත් එක්කම TVS Raid එක Pulse N125 එක ඒකත් හොඳ aggressive නිකන් ඊතලයක් වගේ look එකක් තියෙන. හොඳ arrow look එකක් තියෙනවා. ඒකේ front suspension එහෙම නැත්නම් ඉස්සරහා forks දෙක එහෙම cover කරලා ඉන්නේ. හරි ලස්සනයි. හොඳ උස පෙනුමක් තියෙනවා. සාමාන්‍ය ස්පෝර්ට් එකකට වඩා ටිකක් ලාවට වගේ සුපර් මොටෝ ලුක් එකක් තියෙනවා. මම දන්නේ ඔයගොල්ලෝ මත එකඟ වෙයිද කියලා. හැබැයි Hero Extreme 125R එක මගේ ආසම බයික් එක. ඒ කියන්නේ ඒකේ ලුක් එකට මම සෑහෙන්න කැමතියි. ඒ වගේම බයික් එක ලොකුයි. ගොඩක්ම ලොකු නැහැ. මොකද 125 කැටගරි එකට වැටෙන්නේ. ඒ අතින් ගත්තම මගේ පෞද්ගලික මතය අනුව 125 Extreme 125R එකට මම කැමතියි. ප්‍රධාන හේතුව ඒකේ තියෙන ස්ටයිලිෂ් හෙඩ්ලයිට්ස් වලට. අපි ඊළඟට කතා කරමු ගොඩක් අය ප්‍රශ්නයක් තියෙනවා ටයර් සයිසස්. ඇත්තටම අපි හැමෝම කැමතියි පිටිපස්සේ පත ටයර් එකක් තියෙනවා නම් පොඩ්ඩක් විතර කැපිලා පේනවා පාරේ යද්දී උනත් බලන්න දකින්න ආස හිතෙනවා. ඒ වගේම ටිකක් වයිට් ටයර්ස් ආවම ලස්සන විතරක් නෙමෙයි කෝනරින් වලදී වංගු ගණන්දී ඒක ඇත්තටම හොඳ දෙයක්. ආරක්ෂාව සම්බන්ධයෙන් හොඳ දෙයක්. එතකොට අපි ටයර්ස් ගැන කතා කරද්දී මුලින්ම Hero Extreme 125R එකේදී ඉස්සරහ ටයර්ස් ගත්තම 90-17 ටයර්ස් දෙන්නේ. rear ටයර්ස් ගත්තම 120-80-17 ටයර්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට Bajaj Pulse N125 එකේදී ඉස්සරහ 80-117 rear ටයර්ස් ගත්තම 110-80-17. එතකොට අපි TVS Raid එක ගත්තම 80-117 front tire size එක. පිටිපස්සේ rear tire ගත්තම 110-80-17 tire size තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ අතින් ගත්තම Extreme 125R එකේ ටිකක්
ටිකක් විතර මේ බයික්ස් තුනේම වයිඩ් ටයර් එකක් ටයර් ප්‍රොෆයිල් එකේ වයිඩ් ගතිය වැඩිම බයික් එක තමයි Hero Extreme 125R එක. ඉතින් හෙඩ්ලයිට්ස් වයිඩ් ටයර්ස් එක මට හිතෙනවා Extreme 125 එක ලුක්ස් අතින් ගත්තම ටිකක් විතර අනිත් බයික්ස් දෙකට වඩා උඩින් ඉන්නවා කියලා. ඊට පස්සේ අපි කතා කරමු තව දෙයක් තමයි අපි ඔක පාරේ පදින්න සමහර ලාවට අපි ගමේ ඉන්නවා නම් සමහර තැන්වලදී බලකොටලි තියෙනවා. ඒකත් එක්ක අපි කතා කරමු ground clearance එක. ground clearance එක ගත්තම Extreme 125R එකේදී මිලිමීටර් 180යි. Bajaj Pulsar N125 එක මම කිව්වා ඒක ටිකක් aggressive look එකක් දෙන්නේ supermoto look එකක් තියෙන්නේ. ඒකේ මිලිමීටර් 198ක් ටිකක් අනිත් බයික්ස් දෙකට සාපේක්ෂව උසයි බයික් එක. TVS Raider 125 එකෙත් මිලිමීටර් 180යි තියෙන. එතකොට Pulsar N125 එක මිලිමීටර් 198ක් 18ක් මිලිමීටර් 18ක් උසෙන් වැඩි. මිලිමීටර් 18ක් කියන්නේ ආසන්න වශයෙන් සෙන්ටිමීටර්ස් දෙකක් විතර උසින් වැඩි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ස්ටයිල් එක ගැන කතා කරද්දී සීට් එක ගත්තොත් එහෙම Hero Extreme 125R එකේදී ස්ප්ලිට් සීට් එකක් කියන්නේ කොටස් දෙකක් පිලියෙන්ට ටිකක් උඩින් තියෙන්නේ රයිඩර්ට වඩා ටිකක් උඩින් තමයි සීට් එක වෙනම පොඩි සීට් එකක් ඇවිල්ලා තියෙන්නේ. Pulsar N125 එක ගත්තම ඒකෙත් ෆැක්ටරි එකේම ස්ප්ලිට් සීට් එකක් එන්නේ. TVS Raider එකෙත් ස්ප්ලිට් සීට් එකක් එනවා. සමහර වේරියන්ට්ස් තියෙනවා ඒකේ සිංගල් සීට් එකක් එන අවස්ථාවක් තියෙනවා. ඊළඟට අපි කතා කරමු දැන් ස්කූටර්ස් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා ඒකේ ස්ටෝරේජ් ඒරියා එක වැඩි. එතකොට මේකෙදී හොඳම විශේෂ දේ තමයි TVS Raider එකේ විතරයි under seat storage space එකක් තියෙනවා. අනිත් දෙකේ නම් නැහැ. ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. වැස්ස වෙලාවට සෑහෙන්න වටිනවා. ඊළඟට අපි කතා කරමු මේකෙදී ඉලෙක්ට්‍රොනික සම්බන්ධයෙන්. එතකොට 2025 2026ට ගැලපෙන විදිහට බයික්ස් තුනේම LCD displays ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් digital consoles ඇවිල්ලා තියෙනවා. අපි Hero Extreme 125R එක ගත්තම digital LCD console එකක් ඇවිල්ලා තියෙනවා. Bluetooth connectivity ඊට පස්සේ full LED lightings වගේ දේවලුත් එක්ක ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතනදී built-in navigation එකක් නම් ඇවිල්ලා නැහැ. අපි ඊට පස්සේ Bajaj Pulsar N125 එකට ගියාම digital console එකක් ඇවිල්ලා තින්නේ. Bluetooth connectivity තියෙනවා. LED headlamps ඒ වගේම මේකෙදී navigation නම් feature කරලා නැහැ. ඊළඟට අපි කතා කරමු TVS Raider එක. මේකෙත් fully digital නැත්නම් TFT console එකක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකෙදී TVS Raider 125 එකේදී මෙතනදී TVS Smart X Connect Bluetooth ඊට පස්සේ turn by turn navigation වගේ දේවල් ඊට පස්සේ SMS call alerts ඒ වගේ දේවලුත් එක්ක බයික් එක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ වඩාත් වැදගත්ම දේ කොල්ලෙක්ට මේක ගන්න පුළුවන් වෙන්නේ මිල කීයද? ඒක ගත්තම Hero Extreme 125 එක මේ දවස්වල brand new ගන්නවා නම් ලක්ෂ 7,76,900ක් වගේ වෙනවා. Bajaj Pulsar N125 එක 8,44,950ක් වෙනවා. TVS Raider 125 එක 8,39,000ක් වෙනවා. එතකොට අපි මේකේ prices ගත්තම ඇත්තටම මෙතනදී Bajaj Pulsar, TVS Raider ඒ දේවල් ගත්තම Hero Extreme 125R එකත් එක්ක සංසන්දනය කරද්දී 68,000ක වගේ පොඩි මුදලක වෙනසක් තියෙනවා. ඉතින් මේක ගාන අඩු වෙන හේතුව තමයි ගොඩක් අය හිතන් ඉනවා Hero එක චුට්ටක් අනිත් බයික්ස් දෙකට වඩා නමින් පොඩ්ඩක් අඩුයි කියලා. මම අර Extreme 160R එක ගැන කරද්දිත් ගොඩක් අය කියලා තිබ්බා හැරෙන්නවත් බෑ කියලා Pulsar N160 එකත් එක්ක. ඒක ඇත්ත නෙමෙයි. මම දන්න විදිහට Hero කියන්නේ හොඳ කම්පැනි එකක්. ලංකාවේ පාර්ට්ස් තියෙන ප්‍රශ්නයක් නැති බයික් ගොඩක් කලින් ඉඳලා බයික් තියෙන කම්පැනි එකක්. ලස්සන modern look එක ඒ වගේම features ගත්තම සහ fuel efficiency අතින් ගොඩක්ම උඩින් ඉන්න අනිත් බයික්ස් දෙකට සාපේක්ෂව ඊළඟට price එකකින් ගත්තත් අනිත් බයික්ස් දෙකට සාපේක්ෂව ඒ featuresම තිබිලා මිල අඩු නිසා මට හිතෙනවා Hero Extreme 125R එක අනිත් බයික්ස් දෙකට වඩා හොඳයි කියලා. ඒක මගේ මතේ. ඊට පස්සේ මම පොඩ්ඩක් බැලුවා ඉන්දියාවේ ගොඩක් ප්‍රසිද්ධ channels දෙකක් තියෙනවා. ඒගොල්ලෝ කියන විදිහට ඒගොල්ලන්ට මේ ඉන්දියන් බයික්ස් ගැන ගානක්වත් ඒගොල්ලෝ බයික් කනවා. ඒකට ඒගොල්ලෝ කියන විදිහට Hero Extreme 125R එකට තමයි ඒගොල්ලන්ගේ වැඩි කැමැත්ත තියෙන්නේ අනිත් බයික්ස් දෙකට සාපේක්ෂව. ඔය දේවල් තමයි ඉතින් බයික්ස් තුන ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බයික් එකක් ගන්න ඉන්නවා නම් මට හිතෙනවා මේ වීඩියෝ එක උදව්වක් වෙන්න ඇති කියලා. ඉතින් මෙච්චරලා වීඩියෝ එක බලුවට thank you. ඔයගොල්ලෝ තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මගේ කලින් Bajaj Pulsar N160 එකේ වීඩියෝ එක කරා, Hero Extreme 160R එකේ වීඩියෝ එක කරා, ඊළඟට FZ version 4 එකේ අලුත් බයික් එකේ වීඩියෝ එක කරා. ඔය දේවල් ටික තමයි තියෙන්නේ. එහෙනම් ගිහින් එන්න. As always, safe rides.